අපි අද බලන්නේ Facebook lead ad එකක් කොහොමද ස්පොන්සර් කරන්න කියලා. ගොඩක් අය ස්පොන්සර් කරන්නේ ඒ පෝස්ට් එක පේජ් එකේ දාලා මැසේජ් ad එකක් විදිහට තමයි ස්පොන්සර් කරන්නේ. හැබැයි අපිට පුළුවන් එතනින් එහාට ගිහිල්ලා lead ad එකක් ස්පොන්සර් කරන්න. දැන් ගොඩක් අය දන්නේ lead ad එකක් කියන්නේ මොකක්ද කියලා. lead ad එකක් කියන්නේ මෙන්න මේ වගේ එකක්. ඔය කටි දැකලා ඇති මේ වගේ යනකොට ad එක දාලා තියෙනවා මෙන්න මෙතන තියෙනවා sign up කියලා එකක්. ඒ sign up තියෙන්න පුළුවන් get offer ඒ වගේ වචන තියෙන්න පුළුවන්. ඒක ක්ලික් කරාට පස්සේ මේ වගේ තැනක එනවා ඔයාලගේ නම type කරන්න, address එක, phone number එක. ඒ ටික දීලා submit කරාට පස්සේ ඔයාලට එතනින් ඒ කියන්නේ ඒ අදාළ කම්පැනි එකෙන් කෝල් එකක් එනවා ඕඩර් එක කන්ෆර්ම් කරගන්න. අන්න ඒ මේ වගේ එකකට තමයි lead ad එකක් කියලා අපි කියන්නේ. ඒ ad එකක් ස්පොන්සර් කරන විදිය අපි බලමු. ඒ වගේ ad එකක් ස්පොන්සර් කරන්නේ මෙතන තියෙනවා ad manager. ඔයාලගේ Facebook profile එකට ගියාට පස්සේ එතන තියෙනවා ad manager කියලා එකක්. අන්න ඒ ad manager කියන එකට යන්න ඕනේ. මෙන්න මේ ad manager කියන එකෙන් තමයි අපිට මෙතනින් lead ad, website එකට ad, message ad ඒ වගේ ඕනම දෙයක් ස්පොන්සර් කරන්න පුළුවන්. අපි අද කතා කරන්නේ lead ad එකක් කොහොමද ස්පොන්සර් කරන්න කියලා. ඔයාලගේ දැන් ඕනම ප්‍රොෆයිල් එක මේ වගේ ad manager කියන එක තියෙනවා. මේකෙදි ඔයාලා මෙතෙන්ට ආපු ගමන් මුලින්ම කරන්න ඕනේ මෙන්න මේ වම් අත පැත්තේ තියෙනවා billing and payment කියලා එකක්. ඒ billing and payment කියන එකට ගිහිල්ලා මෙතන තියෙනවා add payment method කියලා. ඒ add payment method එකේදී ඔයාලට පුළුවන් මෙතන ශ්‍රී ලංකා කියලා දාලා currency එකට ශ්‍රී ලංකා rupees කියන එක දෙන්න. දීලා next. ඔයාලට ඕන නම් ඒක ඩොලර් වලින් තියන්නත් පුළුවන්. එහෙම තිබ්බට ගැටලුවක් නැහැ. හැබැයි ශ්‍රී ලංකා rupees දුන්නොත් අපිට ලේසි. මොකද අපි payment කරන්නේ රුපියල් වලින් හින්දා. මෙතනත් next. එහෙම දුන්නට පස්සේ නෝ ඔයාලගේ card details add කරන්න. මේ ටික fill කරගන්න පුළුවන්. ඔයාලට card එකේ නම, card එකට අදාළ නම, card number එක, expire date එක වගේම CVV එක type කරලා save දෙන්න තමයි තියෙන්නේ. මෙතෙන්ට එතකොට add කරන්න ඕනේ ඔයාලා Facebook එකට payment කරන්න ඕන අදාළ card details එක. ඒක add කරලා තමයි ad එක ඒක add කරොත් තමයි අපිට ad එක sponsor කරන්න දෙන්නේ. ඒකට ගිය විදිහ මම ආයෙ පෙන්නන්නම්. ad manager එකට ආවට පස්සේ එන්නේ මෙන්න මේ වගේ මෙන්න මේ වම් අත පැත්තට ගියාට පස්සේ තියෙනවා billing and payment. අන්න එතනින් තමයි card එක add කරන්න අපිට යන්න තියෙන්නේ. හරි. දැන් මම පෙන්නන්නම් lead ad එකක් කොහොමද create කරන්න කියලා. lead ad එකක් create කරන්න මෙන්න මෙතන අපි lead ad එකක් හෝ message ad එකක් ඕනම ad එකක් අපි create කරන්නේ මෙන්න මෙතන තියෙනවා create කියලා බටන් එකක්. ඒක click කරන්න. ඒ click කරාට පස්සේ එනවා අපිට අදාළ objective එක තෝරගන්න awareness, traffic, engagement, leads, app promotion, sale. අපි lead ad එකක් ගන්න ඉඳන් අපි මෙතනින්දි click කරන්නේ leads කියන objective එක. leads කියන objective එක click කරා මෙතනින් continue දෙන්නවා. එහෙම දුන්නට පස්සේ අපිට එනවා step 3කින් තමයි මේ ad එක දාන්න තියෙන්නේ. ඒ කියන්නේ ad එක දාන්න step 3ක් තියෙනවා. පළවෙනි step එකේදී කරන්න තියෙන්නේ ඔයාලා දාන product එකේ නම මෙතෙන්දි type කරගන්න. ඒ සාමාන්‍යයෙන් මෙතෙන්ට දෙන product එකේ දැන් ඔයාලා තෝරාගත්ත product එකේ නම මම මෙතෙන්ට දෙනවා credit card purse කියන. ඒ product එක තමයි මම අද ස්පොන්සර් කරන්න යන්නේ. මෙන්න මෙතනින් තමයි step 3 පෙන්නන්නේ. පළවෙනි step එක, දෙවෙනි step එක, තුන්වෙනි step එක. මෙතනින් පෙන්නන්නේත් ඒකම තමයි. හරි. දෙවෙනි step එකේදී දෙන්න තියෙන්නේ අපිට asset name එකට නමක් දෙන්න. එතෙන්ටත් අපි product එකේ නමම තමයි දෙන්නේ. ඊට පස්සේ පල්ලෙහාට එනකොට අපිට තියෙනවා conversation location කියලා එකක්. එතෙන්දී අපි ගහන්නේ lead ad එකක් නේද ස්පොන්සර් කරන්නේ lead ad එක. ඒ හින්දා මෙතන දෙන්න ඕනේ instant form කියන එක. ඒක click කරන්න ඕනේ. මෙතන මේ messenger, website call ඒවා click කරලා තිබ්බොත් ඒක නෙමෙයි දෙන්න ඕනේ instant form කියන එක. හරි. ඊට පස්සේ එතනින් ඒක දීලා පල්ලෙහාට එනකොට තියෙනවා Facebook page කියලා. Facebook page කියන එකේදී කරන්න ඕනේ page එක. ඔයාලා ad එක ස්පොන්සර් කරන්න
බලාපොරොත්තු වෙන පේජ් එක මෙතනින් තෝරගන්න ඕනේ. මම ඇඩ් එක ස්පොන්සර් කරන්නේ easy mart කියලා පේජ් එක. easy mart කියන එක දුන්නා. හරි. මෙතෙන්දී ඔයාලට දැන් මෙහෙම එරර් එකක් වෙනවා රතු පාටින්. ඒක පෙන්වන්නේ දැන් මේක අපි අලුතෙන් හදපු පේජ් එකක්. එහෙම හැදුවට පස්සේ අපි මේකේ කලින් ඇඩ් ස්පොන්සර් කරලා නැත්නම් මෙන්න මේ වගේ එරර් එකක් එනවා. ඒ එරර් එකක් ආවොත් ඔයාලා කරන්න තියෙන්නේ මෙතන පල්ලෙහා තියෙනවා view term කියලා. ඒක ක්ලික් කරලා මෙන්න මෙතනින් I agree to term and condition කියන එක දෙන්න. එතකොට එරර් එක නැති වෙනවා. ඒක එන්නේ මේ අපේ ඇඩ් ගහන Facebook page එකේ කලින් ඇඩ් ස්පොන්සර් කරලා නැත්නම් විතරයි. හරි. එතකොට පල්ලෙහාට එනකොට මෙතන තියෙනවා performance goal කියලා එකක්. ඒකෙදි ඔයාලා මේ කරන්න ඕනේ මේක හැමතිස්සෙම තියෙන්න ඕනේ maximize number of leads. ඒක තමයි මේක තියන්න ඕනේ. ඒක ක්ලික් කරලා තියන්න. හරි. දැන් ඔයාලා දකිනවා මෙතන තියෙනවා බජට් එක දාන්න. හරි. මේ බජට් එක දාන එකේදී කරන්න පුළුවන් ඔයාලට ඕන නම් ඩේලි බජට් එක. ඒ කියන්නේ දවසකට බජට් එක දාගන්න පුළුවන් රුපියල් 1000ක් නම් 1000ක් 2000ක් නම් 2000ක්. ඒ විදිහට දවසට බජට් එක දාගන්න පුළුවන්. එහෙම නැත්නම් පුළුවන් මෙතනින් ලයිෆ් ටයිම් බජට් කියන එක දීලා ඒ කියන්නේ ඔයාලට මෙතනින් සතියකට ඕන රුපියල් 2000ක් 3000ක් ඒ වගේ සතියකට නැත්නම් දවස් 2කට දවස් 3කට දවස් 4කට ෂෙඩියුල් කරලා ඕන බජට් එකක් දාගන්න පුළුවන්. අපි හැබැයි ගොඩක් රෙකමන්ඩ් කරන්නේ මෙන්න මේ ඩේලි බජට් කියන එක. ඒක දැම්මොත් තමයි හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන්. සාමාන්‍ය ලයිෆ් ටයිම් බජට් එකක් දාන්න පුළුවන් මැසේජ් වලට ඒ වගේ දේවල් වලට ලයිෆ් ටයිම් බජට් දාන්න පුළුවන්. ලීඩ් ඇඩ් එකකට ගොඩක්ම රෙකමන්ඩ් කරන්නේ ඩේලි බජට් කියන එක. ඔයාලට පුළුවන් සාමාන්‍යයෙන් ඇඩ් එකක් ගහද්දි රුපියල් 1000න් වගේ පටන් ගන්න. රුපියල් 1000න් ඇඩ් එක ස්පොන්සර් කරලා හොඳට ඕඩර්ස් එනවා නම් මේ බජට් එක වැඩි කරන්න පුළුවන්. හරි. බජට් එක දාන එකේදී කරන්න තියෙන එච්චරයි. ඊට පස්සේ මෙතනින් පල්ලෙහාට එනකොට ඔයාලට තියෙනවා තව ලොකේෂන් එක. ලොකේෂන් එක අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකාව තියෙන්න ඕනේ. අපි ලංකාවට මේ ඇඩ් ස්පොන්සර් කරන්නේ ශ්‍රී ලංකාවත් එක තියෙන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට මෙතනින් පුළුවන් තව ඕන්න අපි සාමාන්‍ය ලීඩ් ඇඩ් එකක් ගහනකොට රෙකමන්ඩ් කරන්නේ බ්‍රෝඩ් ඔඩියන්ස් එක. ඒ හින්දා අපි මෙතන ඔඩියන්ස් එක සිලෙක්ට් කරන්නේ. ඔයාලට ඕන නම් පුළුවන් දැන් ඔයාලා සාමාන්‍යයෙන් ඒක ප්‍රොඩක්ට් එක අනුව ඔයාලා ගහන්නේ ලේඩීස් අයිටම් එකක් නම් මෙතනින් පුළුවන් ජෙන්ඩර් එක සිලෙක්ට් කරගන්න. එහෙම නැත්නම් ඒජ් එක. ඒ කියන්නේ ඔයාලා සාමාන්‍යයෙන් ගහන ප්‍රොඩක්ට් එක අවුරුදු 18ත් 30ත් අතර අයට නම් ඒජ් එක සිලෙක්ට් කරලා දාන්න පුළුවන්. ඒ වගේ දේවල් මෙතනින් කරගන්න පුළුවන්. අපි සාමාන්‍ය ලංකාවේ අර ෆේක් ප්‍රොෆයිල් එහෙම වැඩි හින්දා මේ වගේ මේ සෙටින්ග්ස් හදන්න යන්නේ අපි බ්‍රෝඩ් ඔඩියන්ස් එකට ගහන හින්දා අපි මෙතන චෙක් කරන්නේ ලොකේෂන් එක විතරයි. ශ්‍රී ලංකාව කියන එක විතරයි. ඔයාලට ඕන මේ සෙටින්ග්ස් ටිකත් හදලා ඇඩ් එකක් ස්පොන්සර් කරලා try කරන්න පුළුවන්. හරි. දෙවෙනි ස්ටෙප් එකේදී කරන්න තියෙන එච්චරයි. ඊට පස්සේ එනවා තුන්වෙනි ස්ටෙප් එකට. තුන්වෙනි ස්ටෙප් එකකට අපි නමක් දෙන්න ඕනේ. ඒ ස්ටෙප් තුනටම දෙන්නේ මම ප්‍රොඩක්ට් එකේ නම. මොකද එතකොට අපිට ඕඩර්ස් එන්නේ මොකටද කියලා අපිට දැන් කියන්නේ අපි ඇඩ් 3-4ක් ගහනවා නම් ඕඩර්ස් එන්නේ මොකටද කියලා අපිට හොයාගන්න පුළුවන්. හරි. තුන්වෙනි ස්ටෙප් එකේදී අපි නම දීලා මෙතනින් පල්ලෙහාට එන්න තියෙන්නේ. මේ වගේ මුකුත් settings වල වෙනස් කරන්න දෙයක් නැහැ. මේ පල්ලෙහාට එනකොට මෙතන තියෙන instant form කියලා එකක්. ඒ instant form එකේදී කරන්නේ දැන් මම ඔයාලට මේකට එන්න කලින් පෙන්නුවා ඇඩ් එකක් ක්ලික් කරලා අපිට තිබ්බ කස්ටමර්ගේ විස්තර ටික ගන්න. කස්ටමර්ගේ නම, ඇඩ්‍රස් එක, ෆෝන් නම්බර් එක මේ ටික. අන්නේ විස්තර ටික ගන්න ෆෝම් එක තමයි මෙතනින් හදන්නේ. instant form කියන එකෙන්. ඒකෙදි කරන්න තියෙන්නේ මේ create form කියන එක ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ එනවා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක්. ඒකේ තියෙනවා form type එක, intro, question, privacy and policy, ND. හරිද? මෙන්න මේ ටික අපි fill කරන්න ඕනේ. form name එකට මම දෙන්නේ product එකේ නමමයි. product එකේ නම දුන්නා form name එකට. මෙතන වෙන හදන්න දෙයක් නැහැ. product එකේ නම දුන්නට පස්සේ මෙතන වෙන කිසි දෙයක් වෙනස් කරන්න නැහැ. ඊට පස්සේ form type එක fill කරා. ඊට පස්සේ යනවා intro කියන එකට. ඒ intro කියන එක ආවට පස්සේ
අපිට පුළුවන් මෙතන background image කියලා එකක් තියෙනවා. Use this image from your ad. ඒ කියන්නේ මේ කට්ටිය කරන්නේ දැන් අපි දාන ad එකේම image එකක් අරගෙන මෙතන display කරනවා. ඒක ඔයාලට ඕන නම් එහෙම තියන්නත් පුළුවන් නැත්නම් මේක off කරලා දාන්නත් පුළුවන්. ඒකේ ගැටලුවක් නැහැ. මේක off කරලා තිබ්බොත් හොඳයි. මොකද සාමාන්‍යයෙන් අපි video ad වගේ දානවා නම් මෙතනට එන image එක එතකොට set වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා මෙන්න මෙතන gradient කියලා එකක්. ඒකත් ඔයාලට off කරලා තියන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේක on කරලා on කරොත් headline එකට දෙන්න ඕනේ product එකේ නමමයි. headline එකට දෙන්න ඕනේ product එකේ නම. description එකට දෙන්න පුළුවන් මෙන්න මේ වගේ දෙයක්. මේ එතකොට මේක තමයි දැන් customer sign up button එක click කරාට පස්සේ customer ට වෙන්නේ මෙන්න මේ වගේ එකක්. හරිද? click කරපු ගමන් එනවා credit card first ඇනවුම් කරන්නේ නම් පමණක් ඔබගේ විස්තර ලබා දෙන්න. කියලා customer ට continue දෙන්න පුළුවන්. හරිද? intro එකේ ඔච්චරයි කරන්නේ. මේ දෙකම ඕනනම් off කරලා තියන්න පුළුවන්. එහෙම off කරලා තිබ්බොත් customer sign up කියන එක click කරපු ගමන්ම යන්නේ customer ගේ details fill කරන්න තියෙන ඒ form එකට. ඊට පස්සේ මේකත් fill කරගත්තට පස්සේ මෙතන යනවා question වලට. question වලදී මෙන්න මේ පල්ලෙහාට එන්න ඕනේ. පල්ලෙහාටම ආවට පස්සේ තියෙනවා මේ වගේ මුකුත් වෙනස් කරන්න දෙයක් නැහැ. පල්ලෙහාම තියෙනවා description කියලා එකක්. sorry contact and information කියන එක යටතේ description කියලා එකක් තියෙනවා. මෙන්න මෙතෙන්දි තමයි අපි customer ගේ විස්තර ඒ කියන්නේ customer ගෙන් අපිට ඕන විස්තර ටික. ඒ කියන්නේ customer ගේ නම, address එක, city එක, phone number එක. අන්න ඒ ටික මෙතෙන්දි අපි customer ගෙන් ඉල්ල ගන්න ඕනේනේ. ඒ ටික අපි හදන්නේ මෙතනින්. full name එක හරි. අපිට customer ගේ email එකක් ඕන වෙන්නේ අපි හින්දා ඒක අයින් කරනවා. ඊට පස්සේ phone number එක ඕනේ. ඊට පස්සේ අපිට ඕන වෙනවා customer ගේ street address එක. ඒ ටික අපි කරන්න ඕනේ මෙන්න මේ add category කියලා එකක් තියෙනවා. add category කියන එකට ගිහිල්ලා ඒකේ තියෙනවා contact field එක. එතනින් street address කියන එක තියෙනවා. ඒක click කරනවා. ඊට පස්සේ තියෙනවා ඒකෙම city එක. මෙතනින් වලට ඒ කියන්නේ තව විස්තර ඕන නම් ගන්න පුළුවන් customer ගේ email එක ඕන නම් email එක, province එක, country එක, ඒ වගේ දේවල් ගන්න පුළුවන්. අපිට දැනට ඕන වෙන්නේ මෙන්න මේ ටිකනේ. full name එක, phone number එක, street address එක, city එක. ඔයාලට මෙන්න මෙතනින් පුළුවන් මේ ටික ඕන නම් තියෙන පිළිවෙල වෙනස් කරගන්න. ඊට පස්සේ full name එක type කරනවා, street address එක, city එක, phone number එක. එතකොට කස්ටමර්ට පේන්නේ මෙන්න මේ විදිහට. හැමතිස්සෙම මේ පැත්තෙන් පෙන්වන්නේ කස්ටමර්ට පේන විදිහ. ඒ කියන්නේ කස්ටමර්ට ඇඩ් එක ක්ලික් කරලා ආවට පස්සේ පේන විදිහ තමයි මේ පැත්තෙන් පෙන්වන්නේ. හරි. question වලදී එච්චරයි fill කරගන්න තියෙන්නේ. ඊට පස්සේ යනවා privacy and policy. privacy and policy එකේදී අපිට තියෙනවා මේ link එකක් දාන්න. ඒ link එකට දාන්න තියෙන්නේ ඔයාලගේ Facebook page එකට. මේ ad එක ස්පොන්සර් කරන page එක තියෙනවනේ. මම දැන් ad එක ගත්තී Easy Mart කියලා page එකකින්. මෙන්න මේ page එකෙන් දැන් අපි ad එක ස්පොන්සර් කරන්නේ. ඒකේ link එක. ඒ කියන්නේ මේ තියෙන උඩ මෙන්න මේ URL එක තමයි link එක කියලා අපි ගන්න. ඒක ගෙනල්ලා මෙතනින් copy කරලා මෙතනින් paste කරන්න තමයි තියෙන්නේ. හරි. පල්ලෙහා එක auto fill වෙලා තියෙන එක වෙනස් කරන්න දෙයක් නැහැ. ඊට පස්සේ අපි එන්නේ ඒකත් privacy and policy ටික fill කරගත්තට පස්සේ ending කියන එකට. ending කියන එකේදී ඒ කියන්නේ customer විස්තර fill කරාට පස්සේ customerට අන්තිමට submit කරන්න කලින් එනවා මේ පෙන්නන interface එක තමයි මෙතන තියෙන්නේ. මෙතින්ද අපිට දෙන්න පුළුවන් thank you කියලා. customerට thank කරන්න. description එකට අපිට දෙන්න පුළුවන්. දැන් customer order එක දාලා තියෙන නිසා අපගේ නියෝජිතයෙකු ඔබ හා ඉක්මනින් සම්බන්ධ වනු ඇත. ඒ වගේ දෙයක් දෙන්න පුළුවන්. නැත්නම් මම මෙන්න මේ වගේ දාන එක. කොළඹ දිස්ත්‍රික්කයේ ඇතුළත දින එකක් හෝ දෙකක් ඇතුළත කොළඹ දිස්ත්‍රික්කයෙන් පිට දින දෙකක් හෝ තුනක් ඇතුළත කුරිය ආයතන වගේ ඔබගේ භාණ්ඩ ඔබගේ නිවසටම ඩිලිවර් කරනු ලැබේ. ඔය වගේ එකක් දෙන්න පුළුවන්. නැත්නම් අපගේ නියෝජිතයෙකු ඔබ හා ඉක්මනින් සම්බන්ධ වේ. ඒ වගේ එකක් දෙන්න පුළුවන්. හරි. ඊට පස්සේ මෙතන තියෙනවා additional action කියලා go to website කියන එක click කරලා go to website කියන එකට ටික් එක දාලා තිබ්බොත් මෙතන අපි අතන Facebook page එකේ link එක දාපු නිසා මෙතනටත් ඔටෝම මේ link එක අරන් තියෙනවා. එතකොට දැන් customer මේ විස්තර ටික fill කරලා
ඉවර වුණාට පස්සේ කස්ටමර් කෙලින්ම යන්නේ ඔයාලගේ Facebook page එකට. එතකොට මේ Facebook page එකේ ඔයාලගේ කියන්නේ ප්‍රොඩක්ට් එක දාලා තියෙනවා නම් ඒ කියන්නේ ඔයාලා ස්පොන්සර් කරන තව ප්‍රොඩක්ට් තියෙනවා නම් ඒ ටිකක් දාලා තියෙනවා නම් ස්පොන්සර් කරන හරිය ඔයාලා සේල් කරන තව ප්‍රොඩක්ට් තියෙනවා නම් ඒ ටිකක් දාලා තියන්න. එතකොට කස්ටමර්ට පුළුවන් page එකනොත් ඒ ප්‍රොඩක්ට් ටික බලන්න. එහෙම නැත්නම් මෙතන තියෙනවා call business කියලා. ඒක ක්ලික් කරොත් ඔයාලට පුළුවන් ෆෝන් නම්බර් එක දීලා කස්ටමර් විස්තර ටික ෆිල් කරාට පස්සේ කෙලින්ම ඔයාලට කෝල් එකක් එන විදිහට හදා ගන්නත් පුළුවන්. ඒ වගේ ටිකක් තියෙනවා. මෙතනින් අපි ගොඩක්ම රෙකමන්ඩ් කරන්නේ මෙන්න මේ go to website කියන එක. ඒක දුන්නා නම් හරි. ඒක දීලා මෙතනින් create form කියන එක තමයි දෙන්න තියෙන්නේ. අපි ඊට පස්සේ form එක create කරගෙන ඉවරයි. ඊට පස්සේ එන්න ඕනේ මේ වගේ පල්ලෙහාට. හරි මෙන්න මෙතන මම මේ දෙකත් පැහැදිලි කරන්නම්. මෙතන තියෙනවා lead form එක create කරාට පස්සේ quality filters කියලා. මේවට ටික් පැටලා තිබ්බොත් ඔයාලා අයින් කරන්න. මේකෙදි වෙන්නේ මෙහෙමයි මේවට ටික් පැටලා තිබ්බොත් දැන් කස්ටමර්ගේ ෆෝන් නම්බර් එක දුන්නට පස්සේ ඒක කියන්නේ කස්ටමර්ට කෝඩ් OTP එකක් යනවා. ඒ OTP එක මෙතන ටයිප් කරලා තමයි කස්ටමර් ලීඩ් ෆෝම් එක සබ්මිට් කරන්න තියෙන්නේ. ඒක පොඩ්ඩක් කරදර වැඩක්. එතකොට එහෙම කරනකොට අපිට ඕඩර්ස් අඩු වෙන්න පුළුවන්. ඒවා හින්දා මෙන්න මේ වගේ ඒවට ටික් පැටලා තියෙනවා මේ පල්ලෙහා quality filters කියන එක යටතේ. ඒ දෙක අයින් කරන්න. මෙතන තියෙන්නේ මේ ඊමේල් එකට කෝඩ් එකක් આવලා ඒක වෙරිෆයි කරගන්න. ඉතින් ඒවා දාලා වෙන්නේ ඒවා අයින් කරගන්න. හරි. මෙතනින් පල්ලෙහාට එනකොට මෙතන තියෙනවා add creative කියලා එකක්. ඒ add creative එකට තමයි ඒක යටතේ තමයි අපිට තියෙන්නේ මේ අපි දාන ad එක. දැන් අපි ad එකක් දානකොට සාමාන්‍යයෙන් ඒක වීඩියෝ එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් post එකක් වෙන්න පුළුවන්. post එකක් නම් ඔයාලා දැන් මම පෙන්නුවා Canva එක කලින්. ඒ කියන්නේ Canva එකෙන් ඔයාලට ඕන post එකක් හදාගන්න පුළුවන්. Placium. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් ගොඩක්ම TikTok videos. ඒ කියන්නේ product එකට අදාළ TikTok videos එහෙම නැත්නම් YouTube එකේ හොයාගන්න පුළුවන්. Facebook එකෙත් videos හොයාගන්න පුළුවන්. දැන් හරි. ඒ download කරගත්ත වීඩියෝ එක තමයි අපිට මෙතනින් upload කරන්න ඕනේ. setup creative කියන එකේ. setup creative කියන එක click කරාට පස්සේ මෙතන තියෙනවා image add video add. ඔයාලා දාන්නේ ෆොටෝ එකක් නම් post එකක් නම් මෙතනින් image add කියන එකට යන්න පුළුවන්. video add එකක් නම් video add කියන එකට යන්න පුළුවන්. මම දැන් වීඩියෝ එකක් අප්ලෝඩ් කරන හින්දා යන්නේ video add කියන එකට. ඊට පස්සේ video එක ක්ලික් කරාට පස්සේ එන්නේ මේ වගේ එකක්. එතනින් අපිට upload කියන එක දෙන්න පුළුවන්. හරි. මෙන්න මෙතනින් තමයි වීඩියෝ එක අප්ලෝඩ් කරන්න තියෙන්නේ. මෙතන අප්ලෝඩ් කියන එක ක්ලික් කරාට පස්සේ ඔයාලා ඩවුන්ලෝඩ් කරගත්ත වීඩියෝ එක මේ විදිහට ෆිල් කරගෙන ඒ වීඩියෝ එක අප්ලෝඩ් වෙනකන් පොඩි වෙලාවක් ඉන්න ඕනේ. වීඩියෝ එක අප්ලෝඩ් වුණාට පස්සේ මෙන්න මේ වගේ මැසේජ් එකක් එනවා. ඒ ක්ලෝස් කරලා next කියන එක දෙන්න. මෙතනත් කරන්න දෙයක් නැහැ. මෙතනත් skip and continue. හරි. මෙන්න මෙතෙන්දි කරන්න ඕනේ මෙන්න මේ වීඩියෝ එක අපිට මේ වීඩියෝ එක අපිට මේ තුන් විදිහකින් පෙන්නනවා. ඒ තුනේදිම මෙන්න මේක ඔරිජිනල් කියන එකේ තියෙන්න ඕනේ. ඔරිජිනල් කියන ෆෝමැට් එකේ තියෙන්න ඕනේ. මෙන්න මේ 9යි 16 වගේ ෆෝමැට් වලට වැටලා තිබ්බොත් ඔය කට්ටිය මෙතනින් අනිවාර්යෙන් ඔරිජිනල් කියන එකට මේක දාගන්න. ඊට පස්සේ next. මෙතෙන්දිත් කරන්න මුකුත් නැහැ. මෙතනත් next. මෙන්න මේ enhancement කියන එකේදී මෙන්න මේ tick තුනක් තියෙනවා. ඒ තුනම off වෙලා තියෙන්න පුළුවන්. වෙලාවකට on එකේ තියෙන්න පුළුවන්. එහෙම තිබ්බොත් ඔයාලා කරන්න ඕනේ මේක off වෙලා තිබ්බොත් කරන්න ඕනේ on කරගන්න එක. හරිද? ඊට පස්සේ done කියන එක දෙන්න. හරි. ඔයාලට මෙතන මේ පැත්තේ දකුණු පැත්තෙන් පේනවා කස්ටමර්ට වීඩියෝ එක කොහොමද පෙන්වන්නේ. ඒ කියන්නේ මෙන්න මේ වගේ වීඩියෝ එකක් දැම්මට පස්සේ ෆොටෝ දැන් මේකට ෆොටෝ එකක් දානට වඩා මේ වගේ වීඩියෝ එකක් දැම්මට පස්සේ කස්ටමර්ට මේක ගන්න තියෙන උනන්දුව වැඩි වෙනවා. මේ පැත්තෙන් පේන්නේ කියන්නේ හැමතිස්සෙම දකුණු පැත්තෙන් පේන්නේ කස්ටමර්ට කොහොමද මේ ඇඩ් එක පෙන්වන්නේ කියලා. හරි. ඒ වීඩියෝ එක අප්ලෝඩ් කරගත්තට පස්සේ අපිට එන්න ඕනේ මෙතනින් පල්ලෙහාට. පල්ලෙහාට එනකොට මෙතන තියෙනවා primary text. දැන් අපි වීඩියෝ එක අප්ලෝඩ් කරේ add creative එක යටතේ add media කියන එකේ. වීඩියෝ එක ඇඩ් කරගෙන පල්ලෙහාට එනකොට මෙතන තියෙනවා primary text.
ඒ ප්‍රයිමරි ටෙක්ස්ට් කියන එකට තමයි අපිට ප්‍රොඩක්ට් එකට අදාළ කැප්ෂන් එක. ඒ කියන්නේ මේ ප්‍රොඩක්ට් එක ගැන පොඩි විස්තරයක්. හරිද? ඔන්න ඔහොම එකක් ඔය වගේ කැප්ෂන් එකක් තමයි මම දාන්නේ. මෙච්චර දිග කැප්ෂන් එකක් ඕනේ නැහැ. මේකේ පොඩි කැප්ෂන් එකක් ස්මාර්ට් විදියට පාවිච්චි කරන්න. මෙන්න නියම ස්මාර්ට් බුලට් එකක්. අන්න ඒ වගේ පොඩි කැප්ෂන් එකක් තිබ්බනම් ඇති. මේක අපි කලින් හදපු කැප්ෂන් එකක් ඉතින් මේක දැම්මේ. ඊට පස්සේ මෙතන ඔයාලට පුළුවන් ඒ වුණා මෙතන ඒ කියන්නේ තව ටිකක් ඒ කියන්නේ හෑෂ්ටැග් දාගන්න තව. අපි දැන්ට දාලා තියෙන මේක විතරයි. ඔයාලා හෑෂ්ටැග් පාවිච්චි කරන්න. ඒ කියන්නේ මෙතන දාන quality product ඒ වගේ සාමාන්‍යයෙන් ට්‍රෙන්ඩින් හෑෂ්ටැග් තියෙන්නේ. ඒ වගේ හෑෂ්ටැග් ටිකක් පල්ලෙහෙන් දාන්න. මෙතන හොට්ලයින් එකට ඔයාලට දාගන්න පුළුවන්. ඔයාලගේ ෆෝන් නම්බර් එක. එතකොට කස්ටමර්ට ඇඩ් එක දැකලා ඕනනම් කෝල් කරලා වුණත් ඕඩර් එකක් දාගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙනවා හෙඩ්ලයින් කියලා එකක්. හෙඩ්ලයින් කියන්නේ මෙන්න මේ යට තියෙන කොටස. එතෙන්ට අපිට දාගන්න පුළුවන් මෙන්න මේ වගේ එකක්. ඒ කියන්නේ ප්‍රොඩක්ට් එකේ ප්‍රයිස් එක දාලා මිලදී ගැනීමට සයින් අප් වෙන්න. ඒ කියන්නේ මෙතන සයින් අප් බටන් එක තියෙන හින්දා තමයි මම මේ වගේ දැම්මේ. එහෙම නැත්නම් ඔයාලට දාන්න පුළුවන් ප්‍රොඩක්ට් එකේ නම දාලා ප්‍රොඩක්ට් එකේ නම මෙතෙන්ට ටයිප් කරලා ඒකේ ප්‍රයිස් එකත් එක්ක ඔයාලා සෙල් කරන්න බලාපොරොත්තු වෙන ප්‍රයිස් එක මෙතනින් දාන්න රුපියල්. ඔන්න ඔය විදිහට. එතකොට ඒක හැමතිස්සෙම පෙන්වන්නේ ඇඩ් එකේ අපි අප්ලෝඩ් කරපු වීඩියෝ එකට යටින්. පැහැදිලිනේ? ඊට පස්සේ මෙතන තියෙනවා පල්ලෙහාට එනකොට call to action. මෙන්න මෙතනින් තමයි අපි කියන්නේ මෙතන පෙන්වන්නේ අපිට sign up කියන එකනේ. ඔයාලට ඕන නම් පුළුවන් මෙතනින් get offer කියන එක දෙන්න. බටන් එක වෙනස් කරගන්න පුළුවන් get offer කියන එක. එහෙම ඒ කියන්නේ ආදාළ දැන් ඩවුන්ලෝඩ් වගේ එකක් දුන්නට ඒක ගැලපෙන්නේ නැහැ නේ සාමාන්‍යයෙන් අපිට දෙන්න පුළුවන් sign up කියන එක. එහෙම නැත්නම් get offer. වෙන මෙතන තියෙන බටන් අපිට දුන්නට එච්චර ගැලපීමක් නැහැ. දැන් subscribe කියන වගේ ඒවා ඉන්නේ මේ YouTube channel ඒ වගේ ඒවට. apply now කියන එක දෙන්න පුළුවන්. අපි මේකට මේ vacancy වලට මොකක් හරි job vacancy වලට මොකක් හරි post එකක් දානවා නම් ඒක දෙන්න පුළුවන්. එහෙනම් අපි ගහන්නේ මේක ad එකක් හින්දා get offer එහෙම නැත්නම් sign up. මේ බටන් දෙකෙන් එකක් ඔයාලට මෙතන දෙන්න පුළුවන්. එච්චරයි කරන්න තියෙන්නේ. ඊට පස්සේ මේ ad එක මෙතනින් publish කරා නම් ad එක publish වෙනවා.